සුබ දවසක්. ලංකාවේ මේ දවස්වල ජීවන වියදම එක හැපෙන එක ටිකක් අමාරුයි වගේ දැනෙනවද? එහෙමනම් මේ කතාව අහන්නම ඕන දෙයක්. මොකද අද අපි බලන්න යන්නේ වියදම් පාලනය කරගන්න උදව් වෙන ඕනෑම කෙනෙක්ට හරිම ලේසියෙන් කරන්න පුළුවන් ඒත් ඇත්තටම ප්‍රබල ක්‍රම 5ක් ගැන. අපි කෙලින්ම කතාවට බහිමු. මේ ප්‍රශ්නේ ගොඩක් දෙනෙක්ට හොඳටම පුරුදු ඇති. මාසේ පටන් අරගෙන සතියක් දෙකක් යද්දි පර්ස් එක හිස් වෙලා වගේද? පඩිය ගත්තට පස්සේ සල්ලි ටිකට මොකද වුනේ කියලා හිතාගන්න බැරුව ඉන්න වෙලාවල් තියනවාද? ඔව්, මේක ගොඩක් දෙනෙක්ට පොදු ප්‍රශ්නයක්. හැබැයි ඇත්තම කතාව මේකයි. ගොඩක් වෙලාවට ප්‍රශ්නේ තියෙන්නේ ආදායම අඩුකමේ විතරක්ම නෙවෙයි. නියම ප්‍රශ්නේ තියෙන්නේ අපිටත් නොදැනීම අපේ සල්ලි ටික ටික කාදාන අනවශ්‍ය වියදම් පුරුදුවල. හොඳම දේ තමයි ඒ පුරුදු අපේ පාලනයට ගන්න පුරුවන් වීම. හරි. එහෙනම් මෙන්න පළවෙනි උපක්‍රමය. අපි මේකට කියමු දවස් 30ක ඉවසීමේ සූත්‍රය කියලා. විශේෂයෙන්ම ඔන්ලයින් shopping කරද්දී එකපාරටම එන ආසාවල් වලට ගන්න තීරණ නවත්තන්න තියෙන සුපිරිම ක්‍රමයක් තමයි මේක. නීතිය හරිම සරලයි. අත්‍යවශ්‍ය නැති දෙයක්, ඒ කියන්නේ අලුත් ෆෝන් එකක්, ඇඳුමක්, ගැජට් එකක් වගේ දෙයක් ගන්න ආසාවක් ආවොත් ඒ මොහොතේම buy now බටන් එක ඔබන්න එපා. පොඩ්ඩක් ඉන්න. ඒ වෙනුවට දවස් 30ක් ඉවසලා බලන්න. මේක නිකන් නියම ටෙස්ට් එකක් වගේ. ඒක ඇත්තටම ඕනෙම දෙයක්ද නැත්නම් ඒක తాවකාලික ආසාවක් විතරද කියලා මැනගන්න පුළුවන්. බලන්නකෝ මේ පියවර තුන කොච්චර සරලද කියලා. මුලින්ම එකපාරටම ගන්න හිතුන දේ මොකක්ද කියලා හඳුනා ගන්න. ඊළඟට වෙන කිසිම දෙයක් නොකර දවස් 30ක් බලන් ඉන්න. අන්තිමට මාසෙකට පස්සේ ආයෙමත් හිතන්න මට මේක තාමත් ඇත්තටම අවශ්‍යද කියලා කියන්න. ගොඩක් දුරට ඒ කියන්නේ 99% වෙලාවට ඒ ආසාව එතකොට සම්පූර්ණයෙන්ම වාෂ්ප වෙලා ගිහින් තියෙයි. දෙවෙනි ක්‍රමය තමයි ටිකක් නූතන ටෙක්නොලොජි එකත් එක්ක යන ක්‍රමයක්. ඒ තමයි Tamanගෙම කියලා පුද්ගලික AI ගණකාධිකාරී කෙනෙක්ව වැඩට ගන්න එක. සාමාන්‍යයෙන් මාසේ අන්තිමට බෑන්ක් ස්ටේට්මන්ට් එක බැලුවම ඔළුව කැරකෙනවා වගේ නේද? කැමට මෙච්චරයි, යන්නෙන්න මෙච්චරයි, කීල්ස් එකෙන් බඩු වලට මෙච්චරයි. මේ ඉලක්කම් ගොඩෙන් අපේ සල්ලි ඇත්තටම යන්නේ කොහෙටද කියලා පැහැදිලි චිත්‍රයක් මවාගන්න එක හරිම අමාරුයි. නිකන් අවුල් ජාලයක් වගේ. හැබැයි අර අවුල් ජාලයේම AI tool එකකට දුන්නම විනාඩි 5ක් වගේ පුංචි කාලයක් ඇතුළත මේ වගේ පැහැදිලි චිත්‍රයක් ගන්න පුළුවන්. එකපාරටම පේනවා තමන්ගේ සල්ලි වලින් ලොකුම කොටස යන්නේ කැමටද, ගමනාගමනයටද, නැත්නම් වෙන මොකක් හරි සැඟවුණු වියදමකටද කියලා. මේ අවබෝධය තමයි සල්ලි පාලනය කරන්න තියෙන පළවෙනිම සහ වැදගත්ම පියවර. හොඳයි, තුන්වෙනි උපක්‍රමය. මේක නම් විශේෂයෙන්ම ලංකාවේ අපිට ගොඩක්ම වැදගත්. මොකද ගොඩක් අයගේ බජට් එකේ ලොකුම හිල තියෙන්නේ කෑම බීම වියදම් වල. අපි බදමු ඒක පාලනය කරගන්නේ කොහොමද කියලා. මේ සරල සතහන දිහා පොඩ්ඩක් බලන්න. හැමදාම දවල්ට කඩෙන් කන කෙනෙක්ට සතියකට අඩුම තරමේ රුපියල් 5000ක් විතර යනවා. හැබැයි ගෙදරින් කෑම එක කරන් යනවා නම් ඒ වියදම රුපියල් 2000කටත් වඩා අඩුවෙන් තියාගන්න පුරුවන්. වෙනස ලොකුයි නේද? ඒ කියන්නේ මේ එකම එක පුරුද්ද වෙනස් කරගත්තොත් විතරක් මාසෙකට රුපියල් 12000කට වඩා වැඩි මුදලක් අතේ ඉතුරු වෙනෝ. හිතනකෝ ඒ අමතර මුදලින් කරන්න පුළුවන් දේවල් කොච්චරක් තියෙනවද කියලා. හරි. දැන් බලමු දිගු කාලීනව Tamanගේ මූල්‍ය තත්ත්වය ශක්තිමත් කරගන්න පුළුවන් ඉක්මන් ඒ වගේම හරිම බලවත් ක්‍රම දෙකක් ගැන. පළවෙනි එක තමයි ඉන්කම් ඔටෝමේටර්. ඒ කියන්නේ පඩිය account එකට වැටුන ගමන්ම වෙන කිසිම වියදමකට කලින් ඒකෙන් 10ක් සෙන්ටක් ඉබේම ඉතුරුම් ගිරුමකට මාරු වෙන්න සලස්වන එක. දෙවෙනි එක තමයි ස්කිල් ඉන්වෙස්ට්මන්ට්. ඒ කියන්නේ ඉතුරු කරගන්න සල්ලි වලින් පොඩි කොටසක් අලුත් ස්කිල් එකක්, විශේෂයෙන්ම AI හරි ටෙක් පැත්තේ ස්කිල් එකක් ඉගෙන ගන්න ආයෝජනය කරන එක. මේක තමයි අනාගත ආදායම වැඩි කරගන්න තියෙන හොඳම ක්‍රමය. ඉතින් මේ කතා කරපු හැම උපක්‍රමයකින්ම අපි කරන උත්සාහ කරන එකම දෙයයි. ඒ තමයි අමාරුවෙන් මිරිකලා සල්ලි ඉතිරි කරනවට වඩා බුද්ධිමත්ව තමන්ගේ මුදල් එක්ක වැඩ කරන එක. මේක හොඳට මතක තියාගන්න. සල්ලි ඉතිරි කරන එක කියන්නේ මසුරුකමක්වත් අමාරු වැඩක්වත් නෙමෙයි. ඒක තමන්ගේ අනාගතය වෙනුවෙන් කරන බුද්ධිමත් සැලසුමක්. It's smart work. ඉතින් අන්තිමට අහන්න තියෙන්නේ මේකයි. මේ අපි කතා කරපු ක්‍රමවලින් හෙට ඉදන්ම ජීවිතයට එකතු කරගන්න යන පළවෙනිම ක්‍රමය මොකක්ද? දැම්ම ඒ ගැන තීරණය කරන්න. පොඩි පියවරකින් පටන් ගන්න.